කොහොමද යාළුවනේ? ඔන්න මම අද ලස්සන කතාවක් ගෙනාවා. එහෙනම් අපි කතාවට යමු. ඔන්න එකමත් එක කාලෙක සහෝදරයන් දෙන්නෙක් හිටියා. වැඩිමහල් සහෝදරයා තමයි රාජව්. ඔහු උපතින්ම කපටි ගතිගුණ තියෙන කෙනෙක්. කාලයත් සමග ඔහු ධනවත් තරුණියක් සමග විවාහ වුණා. විවාහයෙන් පසු රාජව් තම බිරිඳගේ විශාල මාලිගාවට යෑමට තීරණය කළා. බාල සහෝදරයා වූ සංජෙව් ඉතා අවංක කරුණාවන්ත පුද්ගලයෙක්. දුප්පත් තරුණියක් සමග තමයි විවාහ වුණේ. උන් දුප්පත් වුණත් හරිම සතුටින් ජීවත් වුණා. රාජව් තම බාල සහෝදරයාට මෙහෙම කිව්වා. මම දැන් මගේ බිරිඳගේ විශාල මාලිගාවට යනවා. හැබැයි කවදාවත් කිසිම හේතුවක් නිසා මගෙන් උදව් බලාපොරොත්තු වෙන්න නම් එහි එන්න එපා. සංජෙව් ඔහුගේ බිරිඳ සමග කුඩා පැල්පතේ ජීවත් වුණා. ඔවුන් තම නිවස අවට විවිධ එළවලු වගා කරමින් සතුටින් ජීවත් වුණා. ඔන්න ඔහොම එක් දිනක් පියාපත් තුවාල වූ විවිධ වර්ණයෙන් යුතු ලස්සන කුරුල්ලෙක් ඔවුන්ගේ නිවසට එමගෙන ආවා. අනේ නෝනේ බලන්නකෝ මේ කුරුල්ලගේ අත්තට හොඳටම තුවාල වෙලා. අපි මෙයාට බෙහෙත් කරමු නේද? ඔව් මහත්තයා, අපි මේ කුරුල්ලට බෙහෙත් කරලා සුව කරලා යවමු. නොහොම මේ දෙන්නා කුරුල්ලාට බෙහෙත් කරා. ඔන්න ඔහොම කාලේ ගෙවිලා ගියා. ඒත් එක්කම මේ කුරුල්ලට සනීප වුණා. ඉතින් මේ පුංචි කුරුල්ලා ගෙදරින් ඉගිලිලා ඈතට පියඹගෙන ගියා. එදිනම හවස මේ කුරුල්ලා නැවත නිවසට ඇවිල්ලා කුඩා මල්ලක් මේ දෙන්නට දුන්නා. නෝනේ මේ බලන්නකෝ මේ කුරුල්ලා අපිට තෑග්ගකුත් ගෙනල්ලා. අනේ හරිම ෂෝක් නේද මහත්තයා? අපි එහෙනම් ඇරලා බලමුකෝ මේකේ මොනවද තියෙන්නේ කියලා. ආනේ වටක් ඇට වගේක්. සංජීව් එම ඇට ටික ගෙවත්තේ හිටවලා වතුර දැම්මා. අනේ දෙයියනේ. නෝනේ මේ බලන්නකෝ නෝනේ. වට්ටක්ක ගෙඩි වලට වෙලා තියෙන දේ. ඔන්න එක රැයකින් එම පැල වැඩි විශාල වට්ටක්ක ගෙඩි හටගෙන තිබුණා. සංජීව් හරිම සතුටින් එක වට්ටක්ක ගෙඩියක් කපලා බැලුවා. අනේ දෙයියනේ රත්තරන්. මේ වට්ටක්ක ගෙඩිය ඇතුලේ රත්තරන් සහ මැණික් වලින් පිරීලා තිබුණා. මේ දෙන්නට හරිම පුදුමයි. අනිත් වට්ටක්ක ගෙඩි කපලා බැලුවම ඒ හැම වට්ටක්ක ගෙඩියකම රන් රිදී මුතු මැණික් වලින් පිරීලා තිබුණා. ඔන්න සජෙව්ටයි ඔහුගේ බිරිඳටයි හරිම සතුටුයි. ඔවුන් දෙදෙනා ඉක්මනින් ධනවතුන් බවට පත් වුණා. ඔන්න මේ ආරංචිය රාජෙව්ට සහ ඔහුගේ බිරිඳට ලැබුණා. ඔවුන්ට මේ දේ දරා ගන්න බැරුව ඩක් තණ්හාවට පත් වුණා. රාජෙව් තණ්හාවෙන් තම සේවකයන්ට අණ කරලා සේවකයා යන්න ගිහින් අර මායා කුරුල්ලා හොයාගෙන එන්න. ඔහුගේ කකුලක් කඩා අප වෙත අරගෙන එන්න. ඔන්න සේවකයාට අණ කරපු විදිහටම කුරුල්ලාගේ කකුලක් කඩලා මෙයාට ගෙනල්ලා දුන්නා. රාජ්‍ය කුරුල්ලාට බොරුවට සාත්තු කළා. ඊට පස්සේ ඕන්ටද ඒ කුරුල්ලා තෑග්ගක් ගෙනල්ලා දුන්නා. ඔන්න දැන් මේ දෙන්නට හරිම සතුටුයි. ඔන්න මේ දෙන්නටත් කුරුල්ලා දුන්න තෑග්ග ඇරලා බැලුවා. ඒකෙත් ඔන්න තිබුණේ වට්ටක්ක ඇට තමයි. මේ දෙන්නත් ඉක්මනට ගිහිල්ලා ඒ වට්ටක්ක ඇට ටික පැල කරා. ඔන්න උදේ පාන්දර ඇහැරිලා බලනකොට ලොකු වට්ටක්ක හැදිලා තිබුණා. රාජයෝ ඉක්මනට ගිහිල්ලා එක වට්ටක්ක එකක් කපලා බැලුවා. අනේ දෙයියනේ. ඒ වට්ටක්ක ගෙඩිය ඇතුලෙන් ආවේ කළු පාට දුමක්. තරම් මුතුමැණික් එහෙමනම් තිබුණේ නෑ. මේ පිට වුණ දුම හින්දා මේ දෙන්නා දවසින් දවස දුප්පත් වෙන්න පටන් ගත්තා. හැබැයි සංජෙව් ඔහුගේ බිරිඳ සමග සතුටින් ජීවත් වුණා. ඔන්න ඉතින් ඕකට තමයි කියන්නේ වපුරන දේ නෙලා ගනී කියලා. අපි ලෝකෙට හොඳ දේවල් දුන්නොත් අපිට හොඳ දේවල් තමයි ලැබෙන්නේ. ඒ වගේම අපි ලෝකෙට නරක දේවල් දුන්නොත් අපිට ලැබෙන්නේත් නරක දේවල් තමයි. අපේ කතාව ලස්සනයි නම් අපේ channel එක subscribe කරන්න.